විශ්වවිද්‍යාල ජීවිතයේ වැඩ කටයුතු කරන්න ගොඩක් උපකාර වුණ දෙයක් තමයි වෙනස් accounting කියන්නේ. මම ඒක තාමත් අත්විඳිනවා. දැනට උනත් විශ්වවිද්‍යාලයේ මගේ වැඩ කටයුතු කරන් යද්දී මට සර් උගන්වපු ප්‍රමිත සංකල්පය මේවා හුඟක් වැදගත් වෙනවා. මම ජයරු හංසන මම අපසු උසස් පෙළ විභාගයට 2021 වර්ෂයේ තමයි මුණ දුන්නේ. අපසු උසස් පෙළ විභාගයෙන් මුළු දිවයිනේම 22 වන ස්ථානය ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කයෙන් 12 වෙනි ස්ථානය ලබාගෙන මට අවස්ථාව හම්බුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැනට මම කළමනාකරණ හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ තෙවන වර්ෂයේ ශිෂ්‍යයෙක් විදියට හොඳ GPA එකක් පවත්වාගෙන මගේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. ඇත්තටම කියන්න ඕනේ ඒ විශ්වවිද්‍යාල ජීවිතයේ වැඩ කටයුතු කරන්න ගොඩක් උපකාර වුණ දෙයක් තමයි වෙනස් accounting කියන්නේ. මම ඒක තාමත් අත්විඳිනවා. දැනට උනත් විශ්වවිද්‍යාලයේ මගේ වැඩ කටයුතු කරන් යද්දී මට සර් උගන්වපු ප්‍රමිත සංකල්පය මේවා හුඟක් වැදගත් වෙනවා. සර්ත් එක වැඩ කරද්දී මාරම ලේසි සර්ගේ ක්‍රමය අඳුරගත්තයි කියන්නේ මාරම ලේසි වැඩ කරන එක. ඔව් සර්ත් එක වැඩ කරද්දී අපිට බැනුම් අහන්න වෙනවා, කුටි ගන්න වෙනවා. ඒ වුණාට සර් අපිට සුපිරියර් පේපර්ස් කරවලා මුලින් ඉඳන් අගටම මොන මට්ටමේ ඔයා හිටියත් ඔයා මුලින් ඉඳන් අගටම ඒ කියන්නේ සුපිරියර්ටම ගයිඩ් කරලා හොඳ තැනකට ගෙනියනවා කියලා 100% විශ්වාසයෙන් කියන්න පුළුවන් ගුරුවරයෙක්. මොඩල් පේපර්ස්, MCQ පේපර්ස්, පාස් පේපර්ස් කොච්චර පේපර්ස් කරවුවද අපි. ඒක මාරම ශක්තියක් වුණා ඇත්තටම සර්ත් එක වැඩ කරන් යනකොට. මම ජයසස්සේ ක්ලාස් එකට O level ඉවර ගාම තමයි ආවේ. සර්ගේ මුල් බැච් එක මුලින්ම පටන් ගත්ත දවසේ මම ගිහිල්ලා එතන හිටියා. ඉතින් මම 2027 A level කරන නංගිලා මයිල්ටත් කියන්නේ ඔයගොල්ලන්ට O level ඉවරන ගාම රිසල්ට්ස් එකක් ගන්න එපා. ඔයගොල්ලෝ O level ඉවරන ගාම ඇවිල්ලා බලන්න වෙනසක් තියෙන්න. වෙනස් accounting පන්ති වෙනසක් තියෙන්න. මොකද ඔයගොල්ලන්ට මුලින්ම වැඩ කරන්න ගත්තොත් එහෙම ජයසස්සේ එක ෆ්‍රී එකේ නිදහසේ ඇත්තටම සුපිරි ගේමක් ගන්න පුළුවන්. ජය වේවා. ජයසත්ස වෙනස් accounting 2027 නව පන්ති ආරම්භයි. ප්‍රවීණ දේශක ජයසත් මුතුකුමාරණ